දැන් මේ ගාන පොඩ්ඩක් වෙනස්. දැන් මේක දැන් ඉස්සල්ලා හදපු ගණන් හතරම 8 වසරේ බබාලටත් හදන්න පුළුවන්. නමුත් දැන් මෙතනින් පස්සේ තියෙන ගණන් 8 වසරේට හදන්න ටිකක් අපහසුයි. මොකද මේක 9 වසරේ ඉඳලා ඉස්සරහට තියෙන තියරිය. කියන 9 වසරේදී උගන්වන තියරියක් තමයි දැන් මම මේ කතා කරන්න යන්නේ. දැන් මේක බලන්න ළමයි මේ හතර දෙනාටම පොදු පදයක් හොයාගන්න බෑ. මේ තුන මේක ඉලක්කම් ඇත්තෙත් නැහැ. මෙතන මොකද වෙන්නේ? A තියෙනවා මේකේ A නෑ. මෙතන තියෙන ආයි මේකේ නෑ. ඒ කියන්නේ මේක පොඩි ප්‍රශ්නකාරී එකක් තියෙන්නේ. කියන්නේ මේක අපිට හරියටම උත්තර ගන්න ටිකක් අපහසුයි. මේ වගේ වෙලාවට ඒ කියන්නේ හතර දෙනාටම පොදු සාධකයක් එළියට ගන්න බෑ. එතකොට මේ වෙලාවට අපි කරන්නේ ළමයි මෙතන පද හතරක් තියෙනවානේ. දෙන්න අල්ලනවා. මේ විදිහට අපි මොකද කරන්නේ? දෙන්න අල්ලනවා. එතකොට මේ දෙන්නටම තුනක් පොදුයි. මේ බලන්න. මේ දෙන්නටම තුනක් පොදුයි. තුන එළියට ගන්නවා. ධන තුන A ගෙන් වැඩි වුණාම 3A. ධන 3 B ගෙන් වැඩි වුණාම 3B කියලා ගන්නවා. ඊට පස්සේ මේ දෙන්නටම කවුද පොදු? ඍණ C එකක් පොදුයි. අපි ඍණ C එකක් එළියට ගන්නවා. ඍණයි ධනයි ඍණ C A ගෙන් වැඩි වුණාම AC. ඍණයි ධනයි ඍණ C B ගෙන් වැඩි වුණාම BC වෙනවා. එතන අන්න බලන්න ළමයි දැන් පොඩි වාසියක් ආවා. දැන් ප්‍රකාශන දෙකයි. මෙතන නෑ පද දෙකක් තියෙනවා. මෙතන එක පදයක් තියෙනවා. මෙතන එක පදයක් තියෙනවා. එතකොට මේ දෙන්නටම A ධන B පොදුයි. එතකොට මම A ධන B එළියට ගන්නවා. A ධන B එළියට ගත්තාට පස්සේ ආයෙත් මම මෙතන වරහණක් දානවා. මොකද දැන් මෙයා වෙනම එක්කෙනෙක් මෙයා වෙනම එක්කෙනෙක්. මේ දෙන්නටම A ධන B පොදු හින්දා තමයි එළියට ගත්තේ. එතකොට මෙතනින් 3 එනවා. මෙතනින් අඩු කිරීම C එනවා. එතකොට A ධන B වැඩි කිරීම 3යි අඩු කිරීම C කියලා එනවා.